තීනි කඳ හාල් ඒව පොම්බල හදලා තියෙනවා. අරිසි දන්නේ පරණ හාල් ඒව පොම්බල කියලා ගොඩක්වත් කියලා ඊට පස්සේ ඒක ග්‍රයින්ඩ් කරලා හදලා තියෙනවා. හරිද? මේ බෝතලයකට එකට 10ක් වතුර කලවම් කරනවා. මෙතන තියෙනවා මිලිලීටර් 500. 500 மில்லிலிட்டர் இருக்குது. இது அரிசி தண்ணி, அரிசி கஞ்சி, அதுகளை சேர்த்து அரிசி ஊற போட்டு பழைய அரிசி சோறை ஊற போட்டு ரொம்ப நாள் கொஞ்சம் வச்சு பழசாக விட்டு அதுக்கு பிறகு கிரைண்டரில் போட்டு கிரைண்ட் பண்ணி எடுத்துருக்குது. அப்போ இது வந்து 500 மில்லிலிட்டர். இப்போ நாங்கள் ஒரு ஜான் மனம் இருக்குங்க பாருங்க. ஒரு මේක සුවඳක් තියෙනවා. අර හාල් සුවඳ එනවා මේකේ. හරිද? හාල් සුවඳ එනවා නේද? මේ වගේ දැන් බෝතල් 10ක් මේ එක බෝතලයකට කලවම් කරන්න ඕනේ. දැන් මේ හොඳයි. එකයි හරිද? ගනින්න. එකයි මේ වගේ 10ක් ගන්න. එකයි අපි දැම්මේ. බෝතල් 10ක් දාලා තියෙනවා. හරිද? ඉන්න ගන්න පෙරලන්න එපා. ඊ පාරගන්න. ආරච්චිල කයිය බතිරි උත්තේ නපිට. ඒක උත්තර මාර්කට් ගන්නේ මොන සරියා. මාර්කට් ලා උත්තරවා. ඉස්සතේ ආම මත්ත මාර්කට් උත්තර. දැන් මේ බෝර හරිද? මේක ඇවිල්ලා විතර කඩුවේ තේ කොළයි. දැන් එන්න සෙරින් විතර කඩුවේ තේ කොළ. අර මේ වල පොඩි පුතු අපි දැන් මේ බස්සට දාමු. ටික ටික. තේනවද? එන්නද මුට්ටතෝඩ? තේලිය. සීනි මයින කොළුවද? இது நல்ல நான் சேர்த்து මේක විතර කඩු වේලලා හොදලා තමයි දාන්නේ. හොදලා වේලලා කුඩු කරලා ඒක තේකොළ වේලලා තේකොළ අපි බීලා ඉතුරු වෙන තේකොළ මොකද තේකොළ මන්ඩි ඉතුරු වෙන ඒවත් එකතු කරලා ඔක්කොම එකට අඹරලා අරන් තියන්නේ. සායතක හත්. ඔව් සායම් ඒව එකට ග්‍රයින්ඩ් කරලා අරන්. විස මටන් තේ ටික අද